හයි කොහොමද ඔයාට? ඔන්න ඉතින් විශ්වයේ ආශිර්වාදය විශ්වාස කරන ඔයා වෙනුවෙන් අදත් අරන් ආව සුවිශේෂී කලෙක්ටිව් රීඩින් එකක්. මේ රීඩින් එක ඔයාට ලැබුණේ හරිම වෙලාවේ. මොකද මේ රීඩින් එකේ ඔයාට ලැබිය යුතු පණිවිඩ කීපයක් අනිවාර්යෙන්ම තියෙන නිසායි ඔයාට මේ රීඩින් එක මේ විදියට අහම්බෙකින් හරි දකින්න ලැබුණේ. යුනිවර්ස් එකට අවශ්‍යයි මේ පණිවිඩ ඔයාට දෙන්න. ඒ නිසාමයි මං හරහා මේ විදියට ඔයාට මේ පණිවිඩ ලැබෙන්නේ. සමහර විට ඔයා YouTube එකට ආවේ මේ වගේ වීඩියෝ එකක් බලන්න හිතාගෙන නෙවෙයි. ඒත් ඔයාට අහම්බෙකින් හරි මගේ channel එකේ මේ වීඩියෝ එක දකින්න ලැබුණා. මම දන්නවා අනිවාර්යෙන්ම ඔයා මේ වෙනකොටත් ඔයාට මේ දේවල් ලබා දෙන්න කියලා විශ්වයෙන් ඉල්ලනවා ඇති. ඒ අතර ගොඩක්ම තියෙන බලාපොරොත්තු තමයි ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔයා විශ්වයෙන් ඉල්ලපු දේවල්. ඉතින් ඒ දේවල් අතර සමහර දේවල් ඔයාට මේ වෙනකොටත් ලැබිලා ඇති. තවත් සමහර දේවල් නොලැබිලා ඇති. ඒ කොහොම වුණත් අදටත් මේ මොහොතෙත් ඔයා වතාවක් දෙවතාවක් උත්සාහ කළත් ඔයාට නොලැබුණු ඔයා විශ්වයෙන් ඉල්ලුවත් ඔයාට නොලැබුණු දේවල් ගැන බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඔයාගේ යටිසිතේ හැංගිලා ඇති. සමහර බලාපොරොත්තු වෙනුවෙන් කොච්චර උත්සාහ කළත් ඒ දේවල් නොලැබුණු නිසා ඔයා මේ බලාපොරොත්තු හිතින් අත්හැරලා දාන්න ඔයාට ඕන තරම් හිතිලා ඇති. ඒත් මේ බලාපොරොත්තු වලට ඒ විදියට ඔයාගේ ජීවිතෙන් ගිලිහෙන්න දුන්නොත් ඔයාට පරාජිතයෙක් වගේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. එහෙම වුණොත් ඔයාගේ හිත ඔයාට හැම වෙලාවෙම වද දෙයි ඔයා දුර්වලයෙක්, ඔයා පරාජිතයෙක් කියලා. ඒත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන ඔයාට ඔයාගේ බලාපොරොත්තු වලට ආයෙත් පණ දීලා ජීවිතේ වැරදිච්ච තැන ඉඳලා ආයෙත් ඉස්සරහට යන්න ලොකු ශක්තියක් අනිවාර්යෙන්ම ලැබෙනවා. මේ වීඩියෝ එක බලන්න ඔයාට සුදුසුද නැද්ද? මේ කියන දේවල් විශ්වයෙන් ඔයාටමද කියන්නේ? ඔයාට මොන තරම් මේ දේවල් ඇකියුරේට් වෙනවද කියලා ඔයාටම තහවුරු කරගන්න මම ඔයාට සයින්ස් 10ක් කියනවා. මේ සයින්ස් වලින් 5ක් හෝ 5කට වඩා ඔයාට මැච් වෙනවා නම් මේ වීඩියෝ එකේ මම කියන හැම දෙයක්ම ඔයාගේ ජීවිතේට මොකක්ම හරි ඉදිරි දෙයකට අදාළ වෙනවා. එහෙමනම් අපි බලමු අද රීඩින් එකට අදාළ සයින්ස් ටික. ඔයා මේ වීඩියෝ එක බලන්න දවසකට කලින් 2.2.2 3.3.3 1.1.1 12.12 මෙන්න මේ කියන ඒන්ජල් නම්බර්ස් වලින් එකක් හරි දැක්කද? ඔයා දැන් ඉන්න තැනට කොළ පාට මොකක්ම හරි දෙයක් ඔයාට පේන්න තියනවද? කොළ පාට භාණ්ඩයක් වෙන්න පුළුවන්, කොළ පාට ගහක් වෙන්න පුළුවන්, මොකක්ම හරි කොළ පාට දෙයක් ඔයාට පේන්න තියනවද? ඔයා ඉපදුනේ පෙබරවාරි, අප්‍රේල්, ජූනි, සැප්තැම්බර්, දෙසැම්බර් මෙන්න මේ මාස වලින් එකකද? ඔයාගේ උපන් දිනය 1 2 5 6 14 15 21 23 26 මෙන්න මේ දවස් වලින් එකකද? ඔයා අද දවසේ මොනාම හරි ඔයාට ලැබුණු දෙයකට හෝ ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න දෙයකට ස්තුතිවන්ත වුණාද? ඔයාට මේ දේවල් ලබා දුන්න අයට හෝ විශ්වයට ඔයා ස්තුතිවන්ත වුණාද? ඔයා අද දවසේ කාට හරි උදව්වක් කළාද? කාට හරි පිහිට වුණාද? සමහර විට සතෙකුට කෑම දාන්න නැති, අසරණ කෙනෙකුට උදව්වක් කරන්න නැති. මෙන්න මේ වගේ දෙයක් ඔයා අද දවසේ කළාද? ඔයාගේ ලග්නය මේෂ, මිථුන, කටක, සිංහ, මකර, තුලා, මීන. මෙන්න මේ ලග්න වලින් එකක්ද? ඔයාගේ ආසම පාට අතර රෝස පාට, දම් පාට, රතු පාට, ලා කොළ පාට, කහ පාට මෙන්න මේ පාට වලින් එකක් හෝ තියෙනවද? ඔයා අද දවසේ අහස දිහා බලලා නිල් පාට අහසේ සුදු පාට වලාකුළක් දැක්කද? ඔයා විශේෂ කොට ඒ වලාකුළ දිහා බැලුවද? ඔයා ප්‍රාර්ථනාවක් කළාද? මෙන්න මේ විදියට මේ කියන සයින්ස් වලින් ඔයාට 5ක් හෝ 5කට වඩා මැච් වුණා නම් ඔයාට මේ වීඩියෝ එක අදාළයි. ඒ වගේම විශේෂයෙන්ම ඔයා මේ වීඩියෝ එක බලන්න කලින් දවසේ ඔයාගේ යාළුවෙක්ට කතා කළාද? සමහර විට මැසේජ් එකක් යවන්න නැති, කෝල් කරන්න නැති, එහෙම නැත්නම් යාළුවෙක්ව බලන්න යන්න නැති. මෙන්න මේ වගේ දෙයක් වුණාද? මේ සයින්ස් වලින් 5ක් හෝ 5කට වඩා ඔයාට ගැලපෙනවා නම් ඔයාට ඇකියුරේට් වුණා නම් මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මේ රීඩින් එකේ මම කියන හැම දෙයක්ම ඔයාගේ අනාගතයට ගොඩක් වැදගත් වේවි. ඔන්න ඉතින් රීඩින් එකේ මුලින්ම ඔයාට ලැබෙන පණිවිඩය තමයි ඉදිරි මාස 3ේදී ඔයාට මොකක්ම හරි දෙයක් වෙනුවෙන් ඔයාගේ අරමුණක් ඉෂ්ට කරගන්න ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඔයාගේ කාලය ගොඩක්ම ඒ වෙනුවෙන් කැප කරන්න වෙයි. සමහර විට මේ දේවල් වෙනුවෙන් ඔයාගේ පදිංචිය පවා වෙනස් කරන්න වෙයි. ඉදිරි කාලෙදී ඔයා කායිකවත් මානසිකවත් ගොඩක් වෙහෙස වෙනවා ඒ දේවල් වෙනුවෙන්. මොකද ඔයාගේ හිතේ ලොකු අරමුණක් තියෙනවා, ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.
වගේ මේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ඔයා ලොකු කැපවීමකින් ඉදිරි කාලෙදි වැඩ කරනවා. ඔයා වෙනදට වඩා ලොකු උත්සාහයක් ගන්නවා මේ දේවල් සාර්ථක කරගන්න. ඒ වගේම මේ දේවල් සාර්ථක කරගන්න ඔයාට විශ්වයෙන් ලොකු මඟ පෙන්වීමක් ලැබෙනවා. විශ්වයේ ආශිර්වාදයෙන් ඔයාට මේ දේවල් සාර්ථක කරගන්න අවස්ථා ලැබෙනවා. ඔයාට උදව් කරන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙන අය ඔයාගේ ජීවිතයට මුණ ගැහිවි. ඒ අරමුණට යන්න ඔයාට අවශ්‍ය දේවල් ලබා ගන්නෙ කොහොමද කියන එක ඔයා ගොඩාක් කල්පනා කරන්න එපා. ඔයා දෙයක් පටන් ගන්න හිතන් ඉන්නවා නම්, ඔයා අලුතින් දෙයක් කරන්න හිතන් ඉන්නවා නම්, ඒ දේවල් කරන්න පටන් ගන්න. පොඩි පියවරක් තියන්න. ගොඩක් ලොකුවට හිතන්නේ නැතිව ඔයාගේ අරමුණ වෙනුවෙන් පළවෙනි පියවර ඔයා තියන්න. එතනින් එහාට ඔයාට අවශ්‍ය වෙන දේවල් අවශ්‍ය වෙලාවට මොකක්ම හරි ක්‍රමයකින් ඔයාට ලැබෙයි. හැම වෙලාවෙම විශ්වය ගැන විශ්වාසය තියාගන්න, ඔයා ගැන විශ්වාසය තියාගන්න. ඔයාට මේ දේවල් අනිවාර්යයෙන්ම සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම ඔන්න ඔයාට ඉදිරි මාස 3 ඇතුළත ඔයා දැන් ඉන්න තැන වෙනසක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සමහර විට ඔයාට ටිකක් දුරකට යන්න වෙයි. ඔයාගේ ගෙදරින් පිට දුර ගමනක් ඔයාට යන්න ලැබෙයි. හිත ඉන්න එපා ඒ අවස්ථා ගන්න. ඔයා නිතරම හිතනවා ඔයාගේ ජීවිතේ මොනා කරත් එකම තැනනේ කියලා. එහෙම වෙන්නේ ඔයාට ලැබෙන අවස්ථාවලින් ඔයා හරියට ප්‍රයෝජනයක් නොගන්න නිසා. හැමදාම එකම විදියට ජීවිතේ ගෙවන්න උත්සාහ කරන්න එපා. ජීවිතේට පොඩි වෙනසක් දෙන්න. පවුලේ අයත් එක්ක, ගෙදර අයත් එක්ක විනෝද ගමනක් යන්න. මොකද මේ වෙලාවේ ඔයාගේ ජීවිතේට ඒ වෙනස අවශ්‍යයි. ඊළඟ දේ තමයි ඔයාගේ රැකියාව. ඔයා අලුත් රැකියාවක් ලබා ගන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්. නැත්තම් රැකියාවේ වෙනසක් බලාපොරොත්තු වෙනවා ඇති. මේ තමයි හොඳම කාලය ඔයා කැමති ඒ වෙනස ලබා ගන්න. ඔයා කැමැත්තෙන් ඉන්න ජොබ් වේකන්සිස් වලට ඔයා ඇප්ලයි කරන්න. ඒ ඉන්ටර්විව්ස් මගහැර ගන්න එපා. ඔයාට මේ දේවල් වලින් සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි කාලයක් තමයි මේ. රැකියාවේ වෙනසක් ඕනේ කියලා හිත හිටියට වැඩක් නැහැ. ඔයා මේ දේවල් හොයන්න ඕනේ. ඔයාට අවශ්‍ය දේ ඔයා ළඟට එනකම් ඉන්න එපා. මේ දේවල් ගැන ඔයා හොයලා බලන්න ඕනේ. ඔයා මේ වෙනකොට එක්සෑම් එකකට සූදානම් වෙනවා නම් විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාගේ කාලය අපතේ යවන්න එපා. මොකද ඔයාට විභාග වලින් සාර්ථකව ජය ගන්න හොඳ කාලයක් තමයි මේ. ඉතින් ඔයාගේ කැපවීම, ඔයාගේ උත්සාහය අනිවාර්යයෙන් මේ දෙයට අවශ්‍ය වෙනවා. කලබල වෙලා ඔයාගේ අනාගතය ඔයාම විනාශ කරගන්න එපා. ඔයාට පොඩි කාලයක් වෙන්න පුළුවන් තියෙන්නේ. ඒ කාලය ඇති අරමුණක් තියාගන්න, හරියට සැලසුමක් හදාගන්න, කාලසටහනක් හදාගන්න. කාලය තමයි ඔයා හරියට මැනේජ් කරගන්න ඕනේ. අනවශ්‍ය දේවල් වෙනුවෙන් කොහෙත්ම කාලය යොදවන්න එපා. අනාගතේ ඔයාට වටිනා දෙයක් ලැබෙනවා නම් ඒ දේවල් වෙනුවෙන් විතරක් ඔයා කාලය හරියට පාවිච්චි කරන්න. මොකද විශ්වය ඔයාට මඟ පෙන්වනවා. ඔයාට තියෙන ඔයාගේ සාර්ථකත්වයේ වෙනුවෙන් කැපවෙන එක. ඒ වගේම මේ රීඩින් එකේ අවසන් කරන්න කලින් ඔයාට ලැබෙනවා යුනිවර්ස් වෝර්නින් 3ක්. පළවෙනි වෝර්නින් එක තමයි ඔයා ළඟින් ඉන්න සමහර මිනිස්සුන්ගෙන් ඔයා ප්‍රවේශම් වෙන්න ඕනේ. සමහර විට ඔයා යාළුවෝ කියලා හිතන් ඉන්න අය ඔයාගේ ජීවිතේට හොඳක් වෙනවට අකමැති. ඔයාව වටන්න බලන් ඉන්න අය වෙන්න පුළුවන්. ඒ නිසා මිනිස්සු කවුද කියන එක තේරුම් ගන්න. හැබැයි ඒ අය ගැන ඔයා දන්න බව අඟවන්න එපා. වෙනද වගේම ඒ අයත් එක්ක කතා බහ කරලා පරිස්සමින් ඉන්න. ඒ වගේමයි ඔයා තරහ පාලනය කරගන්න. මොකද තරහ කියන්නේ ෂණිකව ඇතිවෙන නමුත් ලොකු දුකකට, ලොකු ප්‍රශ්නවලට හේතු වන දෙයක්. ඒ නිසා ඉවසීමෙන් ඉන්න. තුන්වෙනි වෝර්නින් එක තමයි ඔයා අවශ්‍ය තැනේදී හොඳට හිතලා කතා බහ කරන්න. මොකද ඔයා කියන වචන තව කෙනෙක් තේරුම් ගන්න විදිය වෙනස්. ඒ නිසා තැනට සුදුසු විදියට මොලේ පාවිච්චි කරලා කතා කරන්න. ඔන්න ඉතින් එහෙමනම් මේ වගේ තවත් රීඩින් එකකින් හමු වෙන්න channel එකත් subscribe කරලා තියාගන්න. ගිහින් එන්න. සතුටින් පරිස්සමින් ඉන්න.